හොඳයි අපිට මේ වෙලාවේදී හැකියාව ලැබෙනවා බහරේන්හි සිටින අපේ නිවුස් ෆස්ට් වාර්තාකරු අෂෙන් තාරක සම්බන්ධ කරගන්න. අෂෙන් ආයිබෝන්. ආයිබෝන් නමයි මම හිතනවා මාව ඔබට හොඳට ඇහෙනවා කියලා. ආයිබෝන්. ආයිබෝන්. දැන් මේ වෙනකොට ඔබට ලැබෙන වාර්තා අනුව කොයි ආකාරයෙන්ද අෂෙන් තත්ත්වය ඇත්තටම වාර්තා වෙන්නේ? කිසිම අයකෙනෙකුට මේ වෙන විට නිවාස වලින් එළියට පැමිණෙන්න එපා කියලා තමයි වෙන දැනුම් දීලා තියෙන්නේ. මොකද ඊයේ රාත්‍රියේ තිබුණු තත්ත්වය ඊයේ රාත්‍රියේ හරියටම 7:37ට පමණ බහරෙන් වෙලාවෙන් පැයකමාරතර කාලයක් දිගින් දිගටම අනුදායක සංඥා නිකුත් කරනු ලැබුවා. ඔවුන් සඳහන් කර සිටියේ හඳුනා නොගත් වස්තුවක් බහරෙන් රාජ්‍ය හරහා ගමන් කිරීමට සිදු වූ නිසා ඔවුන්ට මෙම අනුතුරුවන්ගේ මේ කටයුතු දිගිරීම සිදු වූ බවයි. විශේෂයෙන්ම එම අවස්ථාවේ සිට මේ දක්වා සියලුම පුරවැසියන්ට නිවාසවලට වී සිටින ලෙසත් ඒ වගේම ආරක්ෂිත ස්ථානවලට ප්‍රමේශ තමයි දැනුම් තිබුණේ. ඒ අනුව තවදුරටත් මේ අනුතුරුදායක තත්ත්වය පහව ගොස් නැති බවත් ඒ ආකාරයෙන්ම කටයුතු කරන ලෙස තමයි දැනුම් දී තිබෙන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම අනිකුත් සේවාවන් සඳහා තිබෙනා වූ සේවා කටයුතු දීර්ඝකාලීන කටයුතු වෙන සිදුවීම් තිබෙනවා. ඒ වගේම අනිකුත් පෞද්ගලික අංශයේ කටයුතු මේ වෙන විට අඩපණ වී ඇති තත්ත්වයක් තමයි දැන් තිබෙන්නේ. කෙසේ වෙතත් දැන් සඳහන් කර තිබෙන්නේ මේ අනුතුරුදායක තත්ත්වයේ පහව යනතේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂා තහවුරු කිරීම සඳහා ආරක්ෂිත ස්ථානවලට වී සිටින ලෙස තමයි දැනට දැනුම් දීමක් අපට සිදු කර තිබෙන්නේ. හොඳයි. දැන් අෂෙන් ඔබට වාර්තා වෙන තොරතුරු අනුව කලාපයේ ආරක්ෂාව සහ දැන් පවතින අලුත්ම තත්ත්වය අනුව දැන් සටන් විරාමය ඇතුළු බොහෝ දේවල් පිළිබඳ එකඟතා පිළිබඳ කතා බහක් ඇතිව තිබුණත් මේ තත්ත්වය පිළිබඳ අලුත්ම තොරතුරු කොහොමද වාර්තා වෙන්නේ? අලුත්ම තත්ත්වයේ අනුව සටන් විරාමය ප්‍රකාශයටපත් කිරීම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයා මැදිහත් වීමකින් සිදු වූ බවට තමයි දැනට විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. නමුත් ඉරානයේ පැත්තෙන් ගත්තහම ඔවුන් සඳහන් කරනවා එවැනි සටන් විරාමයක් සඳහා ඔවුන් කිසිසේත්ම මේ මොහොතේදී සූදානම් නැති බවත්. ඒ වගේම තමයි මීට සුළු මොහොතකට පෙර යලි නව මිසයිල් ප්‍රහාරයක් ඊශ්‍රායලයේ වෙත යොමු කළ බවත් ඉන් කිහිපයක් සාර්ථකව පතිත වූ බවත් ඉරානයේ මීට ටික වේලාවකට පෙර නිවේදනය කරමින් සිටියා. එතකොට මේ තත්ත්වය හමුවේ තවදුරටත් ආරක්ෂිත තත්ත්වයක් එහෙම නැත්නම් සටන් විරාමයක් සඳහා ගමන් කිරීමට ඇති සූදානමක් පිළිබඳව ඉරානයේ පැත්තෙන් තාම හොඳ ප්‍රතිචාරයක් නැත්නම් පැහැදිලි ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැමැති බව තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ වගේම කටාර් රාජ්‍යය ගත්තහම කටාර් කියන අති විශාල රාජ්‍යයක් බහරේන් රාජ්‍යයට සාපේක්ෂව ගත්තහම නමුත් කටාර් රාජ්‍යයේ ස්ථාන කිහිපයක් තවදුරටත් තියෙන අති ආරක්ෂිත තත්ත්වයක් යටතේ. මොකද ඔවුන්ට අවශ්‍ය කරනා වූ සැපයුම් සහ අනෙකුත් සේවාවන් මුහුද ඔස්සේ ලැබෙන්න ඕන ආරක්ෂාව සහ සැපයුම් සේවාවන් මෙවන පිටත් ලැබෙමින් තිබෙන බවත් ඊට අවශ්‍ය කරන ආරක්ෂාව ලැබෙමින් තිබෙන බවත් තමයි වාර්තා වෙමින් තිබෙන්නේ. නමුත් මේ කලාපය පිළිබඳව ගත්තහම කුවේට්, ඕමාන්, බහරේන් සහ UAE එවැගේම සෞදි අරාබිය මේ රටවල් සියලුම එකතුවක් ලෙස ඊයේ රාත්‍රියේදී තමන්ගේ කියන්නේ ගුවන් කලාපය අවහිර කර තිබුවා. ඒක තාවකාලිකව අවහිර කිරීමක් සිදු වුණේ මොකද ඊයේ රාත්‍රියේ තිබුණු තත්ත්වයක් එක්ක. නමුත් මේ වෙන විට යථා තත්ත්වයට පත් වී තිබෙනවා. ගුවන් තොටුපළ විවෘත කරලා තියෙනවා. නමුත් ඒ ගුවන් තොටුපළ හරහා සිදුවන කාර්යයන් පිළිබඳව යම්කිසි බාධාවක් ඇති වෙනවා දැනට මේ ඇති වෙයි තිබෙනා වූ අර්බුදයත් එක්ක. පසුවතව සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වන අලුත් තොරතුරු ලද වහාම තවත් අලුත් දෙයක් කියන්න තියෙනවද? දැනට මේ තමයි තත්ත්වය. විශේෂයෙන්ම දැන් බහරේන් රාජ්‍යය ගත්තහම ශ්‍රී ලාංකිකයන් 8,000 ප්‍රමාණයක් රැකියා කටයුතු සිදු කර තිබෙනවා. ඔවුන්ගේ ආරක්ෂාව මේ වෙනුවට තහවුරු තිබෙන්නේ කිසිම කෙනෙකුට හානියක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම කටාර් රාජ්‍යනොත් මේ වෙන විට දැනට ලැබෙන තොරතුරු වලට අනුව කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් නොමැති බව තමයි ඉතාම විශ්වාසයෙන් තහවුරු කරන්න පුළුවන්. දැනට ලැබී තිබෙන තොරතුරු අනුව මේ කලාපයේ ඇති තිබෙනා වූ තත්ත්වයන් සමග විශේෂයෙන්ම ජනතාව පිළිබඳව තියෙනා වූ ගැටලුව තමයි ඔවුන්ට ඊළඟට කුමක්ද වන්නේ ඊළඟ පැය කිහිපය තුළ සිදුවන්න පුළුවන් කුමක්ද කියන එක පිළිබඳව ජනතරේ ප්‍රශ්න කරනවා. මොකක්ද වෙන්න පුළුවන් දෙය කියන කාරණය පිළිබඳව. නමුත් දැනට මේ සියලුම ආරක්ෂකාංශ විශේෂයෙන්ම ඇමරිකානු කඳවුරකට තිබෙනා වූ ආරක්ෂකාංශ සහ එම රටවල තිබෙනා වූ ආරක්ෂක නිරන්තරයෙන්ම තහවුරු කර තිබෙන්නේ
දැනට තිබෙනා වූ මේ අභියෝගාත්මක තත්ත්වය ඔවුන් පාලනය කිරීම සඳහා සියලුම උත්සාහයන් දරමින් සිටින බවත් එය පාලනය කර හැකි බවත් තමයි දැනට ඔවුන් සඳහන් කරමින් සිටින්නේ. හොඳයි බොහොම ස්තුතියි